මෝනිින් අද තමයි දෙවනි දවස. ඇත්තටම සක්සස්ෆුල් දවසක් කියන්න පුළුවන්. කැම්පස් එකට ගියා. ඊට පස්සේ ටෙච් ගෲප් එකේ ඉන්න කීප දෙනෙකුත් හම්බුණා. එතන ඉන්න නයිජීරියන් එක්කෙනෙකුයි, මැලේසියන් එක්කෙනෙකුයි, බංග්ලාදේශ එක්කෙනෙකුයි මමයි. යනකොට ඇතරම මගේ ලැප්ටොප් එකයි තියෙන බඩුයි පොඩි ගිෆ්ට් එකකුත් එක්ක ඔක්කොම රෙඩි කරලා තිබ්බේ. IT එකට ගිහිල්ලා ඒව ටික හදාගත්තා. ඊට පස්සේ මගේ ස්ටුඩන්ට් ID එක හම්බුණා. ඒක හොඳට තියෙනවා. ඊට පස්සේ කී එකක් හම්බුණා දොරවල් අරින්න යනකොට තියෙනවා කරගන්න. උදේ 9ට ඒ ටික කරගත්තට පස්සේ 10 11 විතර වුණා. ඊට පස්සේ මම ඇත්තටම කණ්ඩ මොනවද තරම් ගියේ නැහනේ. ඊට පස්සේ පල්ලෙහාට ගිහලා බැලුවා මොකද කන්න තියෙන්නේ කියලා. තිබ්බා චිකන් සුප් එකක් එක්ක මේ අල තම්බල වගේ එකක්. ඇත්තටම රහයි එක මේ රහේ ප්‍රශ්නයක් නැහැ. ඒක ඇත්තටම හොඳයි. ඊට පස්සේ මොකද මම තරම් ගිහුව නැති හන්දා මොනවාරි කන්න ඕනනේ. වෙන තැන පල්ලේ වෙන කන්න ඔප්ෂන්ස් තිබෙත් නැහැ. ඊට පස්සේ ඒක තමයි කෑවේ. ඊට පස්සේ මම ගියා අතරම ඇකොමඩේෂන් බලන්න ටිකක් මෙතන ටිකක් දුර. එතකොට මට අතරම බස් එක යන්න හම්බුණා. බස් එකක් ගත්තා. මේ මම බස් එකකට ගිහලා තිබ්බේ නෑ. ඒතර කාඩ් පේමන්ට් එකක් කරලා ටිකට් එකක් කලින් බුක් කරලා පොඩි දුරයි. එච්චර දුර නෙවෙයි කිලෝමීටර් 2.5ක් වගේ අතරම කිව්වා. දෙකක් වගේ බස් එකකුත් ගියා පයින්නුත් ඊට පස්සේ එනකොට මම ආයෙ පයින් ලොකු අමාරුවක් මහන්සියක් දැනුන්නේ නැහැ. සමහරට සීතල හින්දා වෙන්න ඇති. බස් එකේ ගිහිල්ලා බහැලා ඊට පස්සේ එතන ඇකොමඩේෂන් තියෙනවා ගැන කතා කරලා ඇකොමඩේෂන් තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ එතන ඩිසෙම්බර් 1 ඉඳන් මූව් ඉන් වෙන්න පුළුවන් කියලා එතනින් කිව්වා. මට ඇත්තටම මේ ඊයේ උනේ මම ඊට පස්සේ හවස ඇවිල්ලා මම සර්ච් කරා සමහර ඇත්තටම ඒක සාර්ථක කරගන්න හම්බුනේ නැහැ. මොකක් හරි හේතුවකින්ද මෙහි ඉංග්‍රීසි වලිනුයි මෙහි ලැන්ග්වේජ් එකනුයි මික්ස් වෙලා තමයි ගොඩක් නේම්ස් තියෙන්නේ. එතකොට සමහරට අපි දන්නේ නැහැ ඒක මෙහි ලැන්ග්වේජ් එකෙන්ද ඉංග්‍රීසි වලින්ද තියෙන්නේ කියලා. ඒ වගේ පොඩි ප්‍රශ්න ටිකක් වුණා. ඇත්තටම මම කල්පනා කරේ මේ connecting the dots කියන එක. dots හැමතැනම තියෙනවා. අපිට ඕන දේ කරගන්න ඒ dots වලින් පාත් එකක් කොහොමද හදාගන්නේ කියන එක තමයි මම හිතන්නේ මේල්ලි තියෙන්නේ. මෙහෙන් ප්ලේන් එකට එනකොට උනත් ට්‍රේන් එකේ නැගලා මෙතනට එනකොට උනත් මෙතන ක්ලියර් පාත් එකක් කවුරුත් දීලා තිබ්බේ නැහැ. මෙන්න මෙතනට යන්නේ මෙහෙම කියලා. බැස්ස වෙලාවෙ ඉඳන් වටපිට ඔබ්සර්ව් කරපුවාම අපිට ඕන දෙයට පැත්තට ඒ ඩිරෙක්ෂන් එකට තියෙන දේවල් ටික ටික් කරනවා. ඊට පස්සේ ඒ ටික ගිහලා තමයි අපි අන්තරව ඩෙස්ටිනේෂන් එකට යනවා නම් යන්න ඕන. නැත්නම් there's no other way I think. මේ වෙනකන් වැඩි කාලයක් නෑ දැන් පැය ඇති. මම යට වෙලා පැය 48ක් විතර ඇති. මේ වෙනකන් කරපු හැම දේම ඒ වගේ තමයි කරේ. අවුලක් නෑ මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒ බලමු. So far so good. මේ වෙනකන් තිබ්බ දේවල් ආව issues වලට ප්‍රශ්න වලට මුහුණ දුන්න හැටි so good. හරි බලමු මොකද ඊට එන්නේ කියලා. Bye.